හෙලෝ අම්මලා මම අද අරගෙන ආවේ ගොඩක් අම්මලා අහන ප්‍රශ්නකට උත්තරයක්. බබාව පොඩි කාලේ ඉඳන්ම ස්විමින් ක්ලාස් එකකට දාන එකේ ඇත්තටම වැඩක් තියෙනවද? අද මම මගේ බබාගේ පළවෙනි ස්විමින් ක්ලාස් එකෙන් පස්සේ මම දැක්ක ප්‍රයෝජන ටිකයි ඒකේ වැදගත්කමයි ඔයාලට විස්තරාත්මකව කියන්න තමයි යන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම ඔයාලගේ අදහසක් මේකට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉස්සල්ලාම මම සුරික්කිට අවශ්‍ය දේවල් ස්විමින් ක්ලාස් එකකට යන්න ඕනේ දේවල් ලෑස්ති කරගත්තා. ඉතින් ස්විමින් ඩයපර්, එතකොට යාට ටවල් එකක්, ඒ වගේම ස්විමින් කිට් එක මේ ඔක්කොම දාලා යාට පොඩි ස්නැක් එකක්, ජූස් එකක් ඒ ඔක්කොම හදාගෙන ලෑස්ති කරගත්තා. වෝටර් බොටල් එකක්. දැන් අපි මේ යන්න තමයි හදන්නේ. ඉතින් අද තමයි ෆස්ට් ඩේ එක. අපි ගිහිලා බලමු මොකද වෙන්නේ, මොනවද මෙතන කරන්න තියෙන්නේ කියලා. පේනවා ඉතින් තාම වැඩි කවුරුත් නැහැ. ඉතින් අද අපි ගිය පළවෙනි දවසේ කෝච්ලා අනිත් කෝච්ලා එයාලට මීටින් එකක් තියලා මීටින් එකට ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ නිසා අද ෆස්ට් ඩේ එක දවසේ සූටික්ගේ තාත්තිටත් ස්විමින් එකට සූටික්කිත් එක බහින්න වුණා ටික වෙලාවකට. හැබැයි සූටික්කි ඇඬුවේ නැහැ. මොකද සමහර බබාලා ඉස්සලාම කෝච් එක්ක යන්න බයයි, කෝච්ගේ අතට යන්න බයයි. හැබැයි සූටික්කි කෝච්ගේ අතට බය නැතුව පළවෙනි පාරම ගියා. අර කෝච්ලට මීටින් එකක් තිබ්බ නිසා අර බබාලා ටිකක් ගොඩක් ඉන්න නිසා තමයි චුට්ට වෙලාවකට සූටික්ගේ තාත්තිට සූටික්කිත් එක්ක ස්විමින් එකට බහින්න වුණේ. ඉතින් අපේ සූටික්කිට ස්විමින් ක්ලාස් තියෙන්නේ මාසෙටම දවස් 4යි, සතියට එක දවසයි. අපි සෙනසුරාදා දවසට තමයි සූටික්කිව එක්කයි යන්නේ. උදේ 9 ඉඳන් 10 වෙනකම් පැයක්. ඉතින් ගොඩාක් අය හිතන්නේ ස්විමින් කියන්නේ විනෝදාංශයක් විතරයි කියලා. ඒත් මම හිතනවා බබාලට නම් ඒක ජීවිතේට ඕන ස්කිල් එකක් කියලා. ශරීර වර්ධනයේ පැත්තෙන් ගත්තොත් වතුර ඉන්නකොට බබාගේ ඇඟේ බර නැති වෙනවා. ඒ නිසා කොන්ද, අත්, කකුල් වල හැම මසල් එකක්ම නිදහසේ වැඩ කරනවා. උසට, එතකොට මාංශ පේශී ශක්තියට, හදවතට, පෙනහළු වලට ගොඩාක් හොඳයි. කොන්ෆිඩන්ස් එනවා බබාට. මම වතුරට බය නෑ කියන එක. එතකොට අනිත් බබාලා එක්ක සෙල්ලම් කරන නිසා සමාජශීලී වෙනවා. එතකොට අද අපේ යුලි බබා ඉගෙන ගත්තා වතුරට බය නැතුව ඉන්න. ඒක කොහොමත් අපේ යුලි බබා වතුරට බය නෑ. යා චූටි කාලේ ඉඳන්ම වතුරට ආසයි. එතකොට මුහුණට වතුර වැටෙනවා. හුස්ම ගන්න, හුස්ම නවත්තන විදිහ, හුස්ම ගන්න විදිහ, ඒ වගේ ගොඩාක් දේවල් බබාලා ඉගෙන ගන්නවා. ටීචර් කියන දේවල් වලට අහුම්කම් දෙන්න, අවනත වෙන්න, ඒ වගේ දේවලුත් ඉගෙන ගන්නවා. ඉතින් බබාව චූටි කාලේ ඉඳලා ස්විමින් ක්ලාස් එකකට දාන එකේ වැදගත්කම ගොඩාක් තියෙනවා. ඒක නිකන් විනෝදාංශයක් විතරක් නෙවෙයි. ඉතින් අපේ බබාව දැන් අවුරුදු 2කින් දන්නේ. ඉතින් දැන් ගොඩාක් අපි නිවුස් වල ඉතින් අහනවා බබාලා වතුර ගිලෙනවා. එතකොට එයාලා අර දන්නේ නැති නිසා වතුරට ගහගෙන යනවා. ඒ වගේ ගොඩාක් අවාසනාවන්ත දේවල් අපි අහනවා. ඉතින් මම හිතනවා චූටි කාලේ ඉඳලා මේ වගේ දේවල් පුරුදු කරාට පස්සේ බබාලට ගොඩාක් වැදගත් කියලා. මොකද ඒ වගේ කරදරයක් අනතුරක් වෙන වෙලාවකට උනත් එතකොට බබා දන්නවා මොනවද කරන්න ඕනේ, කොහොමද මේකට මුහුණ දෙන්න ඕනේ කියලා දැනීම යාට එනවා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි චූටි කාලේ අපිට ඕවා තිබ්බේ නැහැ මෙහෙමයි කියලා. ඉතින් දැන් තාක්ෂණෙත් එක්ක දැන් හැමදේම දියුණුවයි. ඉතින් ඉස්සර වගේ නෙවෙයි. ඉතින් ඒක ඔයාලට කැමති අනුව ඔයාලගේ බබාව ස්විමින් ක්ලාස් එකකට දානවද නැද්ද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. මම මේ අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට චූටි දැනුවත් කිරීමක්. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම බබාගේ අද වීඩියෝ එක ඔයාලට කොහොමද කියලාත් කියන channel එක සබ් කරලා bell icon එකත් ක්ලික් කරන්න.